Donne atas අපි එක්ුණා බුල්ගේරියාවේ රෝසස් ෆෙස්ටිවල් එකට බලන්න. අද මුළු විලම සම්පූර්ණ කරලා තියෙන්නේ මේ රෝස් මල් වලින්. අතීතයේදී භාවිත කරපු රෝස හදන්න පාට කරපු දේවල් තමයි තියෙන්නේ ගොඩේ. ඒවා සාපේ තමයි තියෙන්නේ. මේ දෙන්නේ සුන්දර දෙන්නේ අඩන් දිනේ සුන්දර දෙන්නා රෝස වල සුවඳ. තමයි තියෙන්නේ. Facebook ගත ¿Por qué tenemos cámara? ¿Por qué no de esto viendo? Smile face. බලන්න මේ තමයි පුරාණ කඩු බාහිර තමයි මේනලා පාවිච්චි කරපු ඒ දවස්වල. අවදිගාන ටිකල පිටපෙන්නේ. ආර්ම ස්ත්‍රීක පෙට්ට ගාම්. ඒ වගේ මේ කඩු බාහිර බෙර අපේ දවුල මේක තියෙනවා. ඒ රාබාවිත කරපු ආවුද දැකෙන්නේ. වලින් හදපු බංකු ඉන්දි ගෑරපු කූඩ එරපට මේවා මේ රෙදි වියන්න භාවිත කරපු මැෂින් එක මැෂින් එක මේ කටුක පුරාණ තමයි පුරාණ කටුවක් තියෙනවා සතුන් දී භාවිත කරපු හාම් ඇත්තටම අපිට තමයි දුරලා තියෙනවා මේ රටවල දේශකයන් වගේ ටූරිස්ට්යන් කට්ටියන්ට බලන්න මෙතන මේ කම්මල් වල විදින විදිය තමයි විදිය තමයි මුලින්ම ශාස්ත්‍රයේ කොතරම් දිනු තාත්තේ කාලේ තිබුණා කියලා මම අපිට හිතේ kita pulang atau kita dia aku meros ෆෙස්ටිවල් එකට අනුබද්ධවයි මේ හැම දෙයක්ම අද මෙහිදී ඉන්නේ. අද ජූනි මාසයේ දෙවෙනිදා තමයි බුල්ගේරියාවේ රෝස වසන්තයේ සමරන්නේ. विविध वर्ग की रोज सामान पड़ते हैं विविध वर्ग की मैं रोज सामान सामान कैंप के नबुट අද දවසේ මෙලා ගන්න පුළුවන් අපිට මේ බාකට් එකක් දෙන්න මම කිව්ව ඉස්සෙල්ලත් මේ බකට් පිරෙන්න අපිට ඕන තරම් අද මල් නෙලා ගන්න ඔයාලට අවශ්‍ය විදිහට මල් කඩන්න පුළුවන්. කාගේවත් අද බාධාවක් නැහැ. මල් කඩලාගෙන මේ බකට් එකක් පිරෙන්න ඕන තදාලා යන්න තමයි මේ ටිකට් එකට කරලා දීලා තියෙන්නේ. ඉතින් අපි ටික කඩාගෙන බලමු. එක මල් જાති තියෙනවා ලස්සන මල් සුවඳයි. මොමම කඩා ගන්නවා. අපි ටික කඩමු මල් ටික. ඔසමලේ නටු කටු වන බඹ රෝහිමිටු කියලා අපි අහලා තියෙන සිංහයක් වගේමයි. ලස්සන ඔන්ලයින් වල රෝස් මල් ගහලා පුළුවේ. මොමම සන්තෝෂයි. රෝස මලේ නටු කටු වන බඹරු කොහොම හිටු කියන සින්දුව තමයි මතක් වෙන්නේ. මොකද මේ මල් හරි ලස්සනයි. ඒ වගේම දරුණු විස කටු තමයි. ඉතින් හැමෝටම ලැබෙන අවස්ථාවක් තමයි අද මල් නෙලීමේ අවස්ථාව. රෝස මල් නෙලන්නයි මොන අපි මේ අවස්ථාව කරගන්නේ අද බුල්ගේරියාවේ.
ඕස් ෆෙස්ටිවල් වලට අපි ඇවිත් තියෙනවා. ඊටමත් හොඳ කාලගුණයක් තමයි තියෙන්නේ. හොඳ රස්නයක් තියෙනවා. ඒ සංසර්ග ඉස්සරහ ඉතිරක් වගේ අතර තරමක් ආඩි දානවා. Cuma lah, you know. Besar. Apa ya?